තියෙනව නේද? පරණ ඊජිප්තු කියමන මිනිසා කාලයට බිය වී නමුත් කාලය පිරමීඩය වලට බිය වේ කියලා. මේක ඇහුවම හිතට එනේ හැංගීම පුදුමයි නේද? අවුරුදු 4500ක් තිස්සේ නොසැලී තියෙන මේ දැවන්ත නිර්මාණය දිහා බලද්දී ඇත්තටම අපි කොච්චර පොඩිද කියලා හිතනවා. ඔව්. ඉතින් අද අපි ගැඹුරින් විමසා බලන්න යන්නේ ගීසාහි මහ පිරමීඩය ගැන. හැබැයි අපි හොයන්නේ හැමෝම දන්න දේවල් නම් නෙවෙයි. නෑ. අපි බලන්නේ 21 සියවසේ තාක්ෂණය පාවිච්චි කරලා මේ ගල් කන්ද ඇතුලේ තියෙන රහස් හෙළිදරව් කරගන්න දරන උත්සාහය ගැන. ඒක තමයි වැදගත්ම දේ. මේක හරියට කාලතරණයක් වගේ. අපේ අතේ තියෙන මූලාශ්‍ර දිහා බැලුවම මේක කොච්චර වෙනස් විදියට බලන්න පුළුවන්ද කියලා තේරෙනවා. මොන වගේ මූලාශ්‍රද? එක පැත්තකින් අර ස්කෑන් පිරමිඩ්ස් ව්‍යාපෘතිය. යාලා මෑතකදී හොයාගත්ත උතුරු මූණත් කොරිඩෝර ගැන සවිස්තරාත්මක විශ්ලේෂණයක් තියෙනවා. හරි. ඒ වගේම විශ්වයේ ඉන්න ගැන අංශු මියෝන පාවිච්චි කරලා පිරමීඩ ඇතුළ බලපු එක ගැන විද්‍යාත්මක පත්‍රිකාවක්. ඊට පස්සේ මේ හැමදේම පරදවන විප්ලවීය න්‍යායකුත් තියෙනවා. ඒ තමයි චන්ද්‍රිකා රේඩාර් තාක්ෂණය. චන්ද්‍රිකාවනින්. ඔව්. ඒකෙන් පිරමීඩයේ සම්පූර්ණ අභ්‍යන්තරෙම ත්‍රිමාන සිතියමක් වගේ බලන්න පුළුවන් කියන එක හිතා ගන්නත් අමාරුයි. ඒක හරියට පිරමීඩයට MRI ස්කෑන් එකක් කරනවා වගේ වැඩක්. හරි. එහෙනම් අපි පටන් ගමු අර ස්කෑන් පිරමිඩ්ස් මෙහෙයුවෙන්. එයාලා මහා හිස්තැනෙම නැත්නම් බිග් වොයිඩ් එක හොයාගත්තම මුළු ලෝකෙම කලබල වුණා නේද? ඔව්. ලොකු කතාබහක් ඇති වුණා. මට මතකයි හැබැයි මුලදී සමහර ඊජිප්තු විද්‍යාඥයෝ මේක පිළිගන්න ටිකක් අදිමදි කළා. ඒක ඇත්ත. මුලදී ලොකු සැකයක් තිබුණා. එක ප්‍රසිද්ධ ඊජිප්තු විද්‍යාඥයෙක් කිව්වා මේක සොයා ගැනීමක් නෙවෙයි මේක සාමාන්‍ය හිඩාසක් වෙන්න පුළුවන් කියලා. නමුත් ස්කෑන් පිරමිඩ්ස් කණ්ඩායම නොසලී හිටියා. එයාලා විවිධ කෝණවලින් විවිධ තාක්ෂණ ක්‍රම යොදාගෙන ඒ හිස්තැන තියෙනවමයි කියලා ඔප්පු කළා. අන්තිමේදී තවත් ප්‍රවීණ විද්‍යාඥයෙක් මේක 21 සියවසේ පිරමීඩ සම්බන්ධ වැදගත්ම සොයා ගැනීම විදිහට හැඳින්නුවා. එතකොට එයාලා කොහොමද මේක හොයාගත්තේ? ගල විදින්නේ නැතුව ඇතුළ බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? තියෙනවා. ඒකට කියන්නේ මියෝන රේඩියෝග්‍රැෆි කියලා. මියෝන. ඔව්. මේක හරිම අපූර්ව තාක්ෂණයක්. මියෝන කියන්නේ හිතන්නකෝ විශ්වයේ ඉඳන් හැමතිස්සෙම පොළවට පතිත වෙන ඊටාම කුඩා අංශු වර්ගයක්. හරියට කොස්මික් වැස්සක් වගේ. හරියටම හරි. ඒ උපමාව නියමයි. ඉතින් විද්‍යාඥයෝ පිරමීඩයේ ඇතුලේ සහ වටේ බොහොම සංවේදී අනාවරක තියලා මේ මියෝන අංශු කොයිතරම් ප්‍රමාණයක් පිරමීඩය හරහා එනවද කියලා මනිනවා. ඒ කියන්නේ ඝන තැනකින් එන ප්‍රමාණය අඩුයි හිස් තැනකින් එන ප්‍රමාණය වැඩි. හරියට ડોක්ටර් කෙනෙක් එක්ස්රේ එකකින් බලනවා වගේ. ඒක තමයි. ඇට තියෙන තැන් සුදුවටත්, මස් තියෙන තැන් කළුවටත් පේනවා වගේ. හරි. මට තේරෙනවා. මේක විශ්වයෙන් යන කිරණ වලින් කරන එක්ස්රේ එකක්. ඔව්. අර උතුරු මුහුණත් කොරිඩෝව මතු පිටට ගොඩක් ළඟින් තිබුණු නිසා එයාලා මේ මියෝන ක්‍රමයට අමතරව GPR එහෙම නැත්නම් භූවිනිවිදින රේඩාර් වගේ වෙනත් ක්‍රමත් පාවිච්චි කළා. ඒක තහවුරු කරගන්න. ඔව්, තහවුරු කරගන්න. අපි එහෙනම් මේ උතුරු මුහුණත් කොරිඩෝර ගැන තව ටිකක් ගැඹුරට යමු. මම දැකලා තියෙනවා ඒකේ පින්තූරය. ඒක තියෙන්නේ ගේබල් හැඩේ ඇති සිවිලිමක් නේද? ඔව්, ත්‍රිකෝණාකාරව උඩට නැමුණු වහලක් වගේ. සාමාන්‍යයෙන් කියන්නේ ඕවා හැදුවේ උඩ තියෙන ගල්වල බර, ඒ කියන්නේ පීඩනය දරා ගන්න කියන නේද? weight relieving කියන එක. ඔව්, ඒක තමයි පිළිගත් මතේ. හැබැයි අපේ එක මූලාශ්‍රයකට history for granite කියන මූලාශ්‍රයකට අනුව කතාව ඊට වඩා සංකීර්ණයි. කොහොමද ඒ? යාලා බොහොම තර්කානුකූල කරුණු තුනක් ඉස්මතු කරනවා. පළවෙනි එක තමයි මේ කොරිඩෝව ඒකෙන් ආරක්ෂා කළ යුතුයි කියන පහළ කොරිඩෝවට වඩා මීටර් 8ක් 12ක් විතර උඩින් තියෙන්නේ. ඉන්න. ඒක මට ටිකක් පැටලෙනවා. ඒ කියන්නේ හෙල්මට් එකක් ඔළුව ආරක්ෂා කරන්න ඔළුවට අඩි 2ක් විතර උඩින් තියාගෙන ඉන්නවා වගේ වැඩක්ද? ඔව්, ඒ වගේ දෙයක් තමයි. සාමාන්‍යයෙන් පීඩනය අඩු කරන කුටියක් හදන්නේ ආරක්ෂා කළ යුතු ව්‍යුහයට කෙලින්ම උඩින්. මෙතන එහෙම නැහැ. හරි. දෙවෙනි කාරණය මේ සිවිලිමේ ගල්, ඒ කියන්නේ ෂෙව්රන් බ්ලොක්ස් යුගල වශයෙන් එකිනෙකට මුහුණලා කෙලින්ම සකසලා තියෙනවා. නමුත් රජිනිකි කුටිය වගේ පීඩනය දරන්නම හදපු වෙනත් ශක්තිමත් ව්‍යුහවල මේ ගල් හදලා තියෙන්නේ ස්ටැගර්ඩ් ක්‍රමයට. හරියට ගඩොල් බිත්තියක් බඳිනවා වගේ. එක ගඩොලයක් උඩ ගඩොල් දෙකක හන්දියේ එන විදිහට. එතකොට නිබිත්‍ය ශක්තිමත් වෙන්නේ. හරියටම හරි. ඒක තමයි ඉංජිනේරුවමය වශයෙන් නිවැරදි ක්‍රමය. හැබැයි මේ උතුරු කොරිඩෝග එහෙම කරලා නැහැ. ඒකයි සැක. තුන්වෙනි කාරණිය මොකක්ද? තුන්වෙනි කාරණේ තමයි ඇත්තටම හිතාගන්න බැරිම දේ මේ සිවිලිමේ ගල්වල ලොකු සිදුරු විදලා තියෙනවා. මොනවා? සිදුරු? ඇයිදියනේ බර දරන්න ඕනේ බාල්කයක සිදුරු විදින්නේ. ඒකෙන් ඒක තවත් දුර්වල වෙනව නේද? ඒකනේ තියෙන්න ප්‍රශ්නේ. ව්‍යුහාත්මකව පීඩනේ දරා ගන්න හදන තැනක ඒක තවත් දුර්වල කරන විදිහේ ලොකු සිදුරු හදන්නේ නැහැ. එතකොට ඒ සිදුරු මොකටද? එයාලගේ තර්කය තමයි
මේ සිදුරු ඉදිරිකිරීම් අතරතුර ලී බාල්ක වගේ දෙයක් රඳවන්න తాවකාලිකව යොදාගත් ඒවා වෙන්න ඇති කියන එක. එහෙනම් මේ කරුමු කුණුම එකට ගත්තම උතුරු මුහුණත් කරිඩෝවේ ප්‍රධාන අරමුණ පීඩනය අඩු කිරීම වෙන්න කිසිම විදියක් නෑ කියන එක පැහැදිලි. එහෙනම් ඒක හැදුවේ මොකටද? එක න්‍යායකට අනුව මේක ඉදිකිරීම් කරුවන්ට ඔවුන්ගේම නිර්මාණයක් පරීක්ෂා කරන්න හදපු රහස් පාරක් වගේ දෙයක් වෙන්න පුළුවන්ලු නේද? ඔව්. ඒක එක මතයක්. ඒ කියන්නේ පිරමීඩේ ප්‍රධාන දොරටුවට උඩින් තිබුණු එන්ට්‍රන්ස් වෝල්ට් කියන සංකීර්ණ ව්‍යුහය හදද්දී ඒක ඇතුළට ගිහින් බලන්න හදපු ප්‍රවේශ මාර්ගයක් වෙන්න ඇති කියද? මේක අර මම කලින් කිව්ව සර්න් ආයතනීය පත්‍රිකාවේ සඳහන් වෙන මහා හිස්තැන එක්කත් සම්බන්ධ වෙන්න පුළුවන්. අර බිග් වොයිඩ් එක. ඔව්. මේ හිස්තැන අඩි 30කට වඩා දිගුයි. ඒ කියන්නේ ග්‍රාන්ට් ගැලරි තරම්ම විශාලයි. හිතන්න 19 වෙනි සියවසෙන් පස්සේ පිරමීඩේ ඇතුලෙන් හොයාගත්තු පළවෙනි ප්‍රධාන අභ්‍යන්තර ව්‍යුහය තමයි මේක. ඒකේ අරමුණ තවම දන්නේ නැහැ. තවම අභිරහසක්. හරි. සැඟවුණු කොරිඩෝ අභිරහස් හිස්තැන් ඒ ටිකත් පුදුමයි. හැබැයි දැන් අපි කතා කරන්න යන න්‍යාය ඊටත් වඩා වෙනස්ම මට්ටමක තියෙන්නේ. මේක නම් ඇත්තටම සයන්ස් ෆික්ෂන් කතාවක් වගේ. ඔව්. ඒක නම් ටිකක් ඒම තමයි. චන්ද්‍රිකාවක් පාවිච්චි කරලා පිරමිඩේ ඇතුලේ 3D සිතියමක් හදනවා කියන්නේ ඒක කොහොමද වෙන්නේ? මේ සංකල්පය අතරම පුදුම සාගතයි. ඒක තේරුම් ගන්න අපි මුලින්ම හිතන්න ඕනේ පිරමිඩය කියන්නේ සම්පූර්ණයෙන්ම නිසල දෙයක් නෙවෙයි කියලා. නිසල නැද්ද? නෑ. අවට පරිසරය, ඒ කියන්නේ කයිරෝ නගරයේ වාහන තදබදය, නයිල් ගඟේ වතුර ගලන එක, මේ වගේ දේවල් නිසා ඇතිවෙන භූකම්පන තරංග වලින් පිරමිඩය නිරන්තරයෙන් ඊටාම සියුම් විදියට කම්පණය වෙනවා. අපිට දැනෙන්නේ නැති තරම් පොඩියට. ඔව්. මිලිමීටරෙන් දහස් ගානක අපිට දැනෙන්නේවත් නැති කම්පන කන තමයි අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මුළු පිරමිඩියම යෝධ සුසර කටුවක් වගේ හැමිහිට හම් කරනවා වගේද? නියවයි. ඒක හොඳ උපමාවක්. SAR චන්ද්‍රිකාවලට පුළුවන් මේ සියුම් කම්පන හඳුනා ගන්න. කොහොමද එහි සංජිකාවෙන් එවන රේඩාර් සංඥා පිරමිඩේ වෙදිලා ආපහු යද්දී අර කම්පනය නිසා ඒ සංඥාවල ඊටාම පොඩි වෙනසක් වෙනවා. ඒකට කියන්නේ ඩොප්ලර් විස්ථාපනය කියලා. ඩොප්ලර් ආචරණීය වගේ. ඔව් ඒ වගේ දෙයක්. ඒකින් මේ වෙනස්කම් විශ්ලේෂණය කරලා පරිගණක ආකෘති හරහා පිරමිඩේ ඇතුලේ තියෙන ඝන සහ හිස් ව්‍යුහයන්ගේ ධ්වනි ප්‍රතිබිම්බ නිර්මාණය කරන්න පුළුවන් කියලා තමයි ඒ පර්යේෂණ පත්‍රිකාවේ කියන්නේ. මේක අදාහ ගන්නත් බෑ. එතකොට යාලා මේ ක්‍රමෙන් මොනවාද හොයාගත්තා කියන්නේ? හිස්තැන් කීපයක් විතරක් නෙවෙයි. ඔවුන් කියන්නේ මින් පෙර කිසින දිනක නොදුටු සම්පූර්ණ අභ්‍යන්තර ගෘහ නිර්මාණ පද්ධතියක් ගැන. සම්පූර්ණ පද්ධතියක්. ඔව්. උදාහරණයක් විදියට පිරමිඩේ නැගෙනහිර සහ බටහිර පැත්තවලින් ඉහළට සහ පහළට යන බෑවුම් පද්ධතියක්. මේකෙන් පිරමිඩය ගොඩනැගිවේ අභ්‍යන්තර බෑවුමක් භාවිතයෙන් කියන න්‍යාය තවත් ශක්තිමත් වෙනවා. ඒ වගේම අප මෙතෙක් නොදැන හිටපු සංකීර්ණ භූගත කොරිඩෝ සහ කුටි ජාලයක් ගැනත් ඔවුන් කියනවා. ඒ වගේම රජුගේ සහ රජිනිගේ කුටි අතර තියෙන සම්බන්ධය ගැන තියලා පුදුම සගත දෙයක් කියනව නේද? ඔව්. ඔවුන් කියනවා ඒ කුටි අතර සම්බන්ධය ක්වින්ක්ස් නලයක් වගේ ක්‍රියා කරනවා කියලා. සරලව කිව්වොත් ඒක ශබ්ද තරංග පාලනය කරන උපකරණයක්. ශබ්ද තරංග. ඔව්. මේ ඔක්කොම එකට එකතු කරාම එයාලා එන අමුතුම නිගමනය තමයි පිරමිඩය කියන්නේ සොහනක් නෙවෙයි. මේක මොකක් හරි යන්ත්‍රයක් කියන එක. යන්ත්‍රයක් සොහනක් නෙවෙයි. ඒක නම් අපි මෙච්චර කල් හිතාගෙන හිටපු හැමදේම අනිත් පැත්ත හරවන කතාවක්. සමහර විට ජලය, අනුනාද කුටි සහ ධ්වනි සංඛ්‍යාත පාවිච්චි කරලා සුවකිරීමේ කටයුතු වලට හරි ආගමික වතාවත් වලට හරි යොදාගත්තු යෝධ පද්ධතියක් වෙන්න පුළුවන්. ඒ පරිශ්‍රණයේම තව පුදුම සාගත දෙයක් කියනෝ නේද? පිරමීඩයට මුහුණ 4ක් නෙවෙයි 8ක් තියෙනවා කියලා. ඔව් අවුරුදු දහස් ගණක් තිස්සේ කාටවත් ඒක පෙනිලා නැත්තේ කොහොමද? ඒක තමයි පුදුමය. ඒක පියවි ඇහැට පේන්නේ නැති තරම් සියුම් වෙනසක්. හැම ප්‍රධාන මුහුණතක්ම මධ්‍යයේ ඉඳන් අංශක භාගයක් වගේ ඊටාම පොඩ්ඩක් ඇතුළට නැවිලා අවතල හැඩයක් අරගෙන තියෙනවා. මේක හොඳටම පේන්නේ අවුරුද්දකට දෙපාරක් විතරයි. සාතාක්ෂණයෙන් මේක හොයාගන්නේ රේඩාර් මිනුම් වලින් පේන වර්ණවක් රේඛා. ඒ කියන්නේ ඉන්ටර්ෆෙරෝමෙට්‍රික් ෆ්‍රින්ජස්. සරල රේඛීයව නොතිබී මධ්‍යයේදී නැවි තිබීමෙන්. ඉතින් ඇයි එහෙම හදලා තියෙන්නේ? පත්‍රිකාවේ යෝජනා කරන්නේ මේක පිරමිඩේ මුහුණත් දිගේ ගලාගෙන ගිය ජලය පාලනය කරන්න යොදාගත්තු ක්‍රමයක් වෙන්න ඇති කියලයි. ජලය ආයෙත් අර යන්ත්‍රය කියන කතාවට සම්බන්ධ වෙනවා. ඔව්. ඉතින් මේ ඔක්කොම එකට ගත්තම අපිට මොකද්ද හිතෙන්නේ? එක පැත්තකින් මියුෝනය වගේ අති නවීන තාක්ෂණයෙන් තහවුරු කරපු සැඟවුණු කුටි හමු වෙනවා. අනිත් පැත්තෙන් චන්ද්‍රිකා දත්ත මත පදනම්ව පිරමිඩේ කියන්නේ සොහනක් නෙවෙයි යෝධ යන්ත්‍රයක් කියලා කියන තාම මතභේදයට තුඩු දීලා තියෙන විප්ලවීය න්‍යායන් බිහි වෙනවා. ඔව්.
සියවස් ගණනාවක් පුරා අපි මේවා දිහා බැලුවේ මලවුන් වෙලෙන් තනු දැවැන්ත ස්මාරක විදිහට. ඒ දැන් මේ මුළු අදහසම වෙනස් වෙන්න යනවා වගේ. ඇත්තටම අපිට ඒ හැම දෙයක් ගැනම නැවත හිතන්න සිද්ධ වෙලා තියෙනවා. අපි තවත් මූලාශ්‍රයක් වෙන පිරමිඩ් ඔෆ් මෑන්හි රජුගේ කුටියට ඉහළින් තියෙන අර පීඩනය අඩු කරන කුටිවල මූලික අරමුණ පවා ප්‍රශ්න කරනවා. ඒ කොහොමද? ඔවුන් පෙන්වා දෙන විදිහට පිරමිඩේ සැලසුමේ ඊටාම සරල වෙනසක් කරලා ඒ කියන්නේ රජුගේ කුටිය තව ටිකක් දකුණට වෙන්න හැදුවා නම් ඔව්. ඒ කුටි පහේ කිසිම අවශ්‍යතාවයක් නැති කරන්න තිබුණා. එහෙම කරන්න පුළුවන්කම තියෙද්දිත් ඔවුන් මේ සංකීර්ණ කුටි පහ හැදුවේ ඇයි? සමහර විට ඒවයි අරමුණ ව්‍යුහාත්මක එකකට වඩා සංකේතාත්මක එකක් වෙන්න ඇති. ඔව් මේක අපව හිතන්න පොළඹවන අවසන් සිතුවිල්ලකට යොමු කරනවා. සමහර විට ලොකු මාබිරහස පිරමීඩේ ඇතුලේ තියෙන දේ නෙවෙයි, ඒක නිර්මාණය කළ චින්තන ක්‍රමය වෙන්න පුරුවා. අපි ඔන්ව දකින්නේ අමු බලයෙන් ටන් ගණන් බර ගල් උස්සලා රජවරුන්ට සොහුන් ගැවල් හදපු පිරිසක් විදිහට. නමුත් මේ මූලාශ්‍ර වලින් පේන්නේ ඉංජිනේරු ශිල්පය, භෞතික විද්‍යාව, ගණිතය සහ ධ්වනි විද්‍යාව ගැන පවා ඔවුන්ට තිබුණු පුදුම සාගත ගැඹුරු දැනුමක්. වැරදි ප්‍රශ්න වෙන්න පුරුවන්. ඔවුන් ඒ ගල් ඉස්සුවේ කොහොමද කියලා අහනවා වෙනුවට අපිට අමතක වෙලා ගිය ඔවුන් දැනගෙන හිටපු ඒ දැනුම කුමක්ද කියලා අහන්න ඕන කාලය දැන් ඇවිල්ලා තියෙනවා.